හරි ළමයි එහෙනම් මේ පළවෙනි වීඩියෝ එකෙන් අපි කතා කරේ ඝර්ෂණ බලය ගැන. ඝර්ෂණ බලයේ පොඩි ගාණක් අදලා ඔයාලට ඒ ගැන අයිඩියා එකක් දෙන්න බලමු මුලින්ම. හරි දැන් ඔයා හිතන්න හරිද? ඔයා හිතන්න ඔන්න වාහනයක් තියෙනවා. වාහනය පැයට කිලෝමීටර් 72කින් වගේ ළමයි මේකෙන් ඔයාලට මේ සාමාන්‍ය එසේ එකක පාර්ට් එකක් වගේ කවර් වෙනවා. හොඳට අවධානයෙන් අහන්න. සාමාන්‍ය එසේ එකක පාර්ට් එකක් වගේ කවර් වෙනවා. හරිද? දැන් වාහනයක් තියෙනවා පැයට කිලෝමීටර් 72කින් වගේ යන. හරිද? 72කින් යන. ඔයාලට ඔක තත්පරයට මීටර් ගන්න පුළුවන් නේ ළමයි. තත්පරයට මීටර් කරන්න නම් ඔයා ඔක 18න් 5න් වැඩි කරගන්නකො. 18න් 5න් වැඩි කරගන්න. එතකොට එනවා 20යි 20යි ms ඍණ එක. ඒවා එහෙම ගානක දෙන්නේ නැහැ. ඔයාලට පැයට කිලෝමීටර් 72 විතරයි ගානක දෙන්නේ. ඔයා ඒක තත්පරයට මීටර් කරගන්න ඕනි අනිවාර්යයෙන්ම 18න් 5න් වැඩි කරලා. හරිද? එතකොට තත්පරයට මීටර් 20යිනේ. ඔය වාහනේ ගමන් කරන රියදුරා පාරේ ගමන රියදුරා හිතන්න පාරේ දකින්නවා මේ ගහක් වගේ වැහිලා තියෙනවා. පාරේ ගහක් කරලා තියෙනවා. දැන් මෙයයි ගහයි අතර දුර මීටර් 4යි කියලා හිතමු. මීටර් 4යි කියලා හිතමු. මීටර් 4යි. එතකොට මෙයා දකින්නකොටම අදාළ බාධක මේක බාධක යන්නේ දැන් වාහනේ යන්න බෑනේ. දකින්නකොටම බ්‍රේක් ගන්න පටන් ගන්න ඕනේ. හැබැයි ළම මේක දැක්කා කියලා මොලේට සංඥාව ගිහිල්ලා බ්‍රේක් ගන්න ඕනි කියලා හිතෙන්න තා කුඩා කාලයක් යනවා. ඒකට කියනවා මෙයාගේ පොඩි ප්‍රමාදයක් තියෙනවා. ඒ ප්‍රමාදي සාමාන්‍ය හිතමු අපි තත්පර දශම 2යි කියලා. තත්පර දශම 2ක ප්‍රමාදයක් තියෙනවා. එයාට බ්‍රේක් ගහන්න ඕනි කියලා හිතිලා බ්‍රේක් ගහන්න තත්පරයෙන් දශම 2ක් විතර යනවා කියලා හිතමු අපි. හරිද? එතකොට දැන් මේ ගානේ මෙහෙම આવුවොත් පළවෙනි කොටස විදියට මම මේ ගානක් ඔයාලට මේ පාස් පේපර්ස් වගේ එන්න පුළු ඇවිල්ලා තියෙන ගානක් තමයි මේ කතා කරන්නේ. දැන් කල්පනා කරලා බලන්න මේ වගේ ගානක් આવොත් මේ එසේ එකකින් භාගයක් වගේ. සම්පූර්ණ එසේ එකකින් භාගයක් වගේ. මම ඝර්ෂණ බලයක් කවලම් කරලා ඔක්කොටම ගැලපෙන්න ගාන කියා දෙන්නේ මේ ගානෙන් එසේ එකකින් භාගයක් වගේ කවර් වෙනවා. හොඳට අහගන්න. හරිද? මුල්ම කොටසේ ඇහුවොත් වාගෙන් හරිද? මුල්ම කොටසේ ඇහුවොත් මේ වාහනය පදින කෙනාගේ ප්‍රමාදය ඒ කියන්නේ බ්‍රේක් ගහන්න කලින් හරිද? බ්‍රේක් ගහන්න කලින් මේ වාහනේ පදින කෙනාගේ ප්‍රමාදය තත්පර දශම 2යි කියලා. ඒතකොට ළම ඒ තත්පර දශම 2ත් මේ වාහනේ යම් කිසි දුරක් යනවනේ. තත්පරයට මීටර් 20න් යනවා. ඔයාගෙන් පළවෙනියට අහනවා බ්‍රේක් ගහන්න කලින් තිරිංග තද කිරීමට පෙර වාහනේ චලිත වූ දුර. තිරිංග තද කිරීමට පෙර තිරිංග යෙදීමට පෙර වාහනය චලිත වූ දුර. වාහනය චලිත වූ දුර. කොහොමද වන්නේ? නෝමල් ඔයා දන්නවා වේගය කියන්නේ ළමයි දුර මෙවන් වේගය කියන්නේ දුර බෙදීම කාලය. ඔයාට ඕනි දුර හොයාගන්නනේ දුර කියන්නේ වේගය ගුණ කිරීම කාලය. එතකොට දුර හොයාගන්න ඕනි වේගය ගුණ කිරීම කාලය. තමයි කාලයක් දන්නවා වේගයක් දන්නවා. එහෙනම් වේගය 20යි කාලය තත්පර දශම 2යි. ඔයාට එනවා කෙලින්ම දශම 2 කියන්නේ 10න් 2යි කීයක් වෙනවද 4යි මීටර් 4ක් වෙනවා. දැන් මීටර් 4ගෙත් තමයි එයාට බ්‍රේක් ගහන්නත් පටන් ගන්න. ඒත් මේ ගහේ වදින්න ඕන නැමෙන්න. ගහේ වදින්න ඕන නැමෙන්න. ගහට කිට්ටු කරලාමයි තියෙන්නේ. අපි මේ ගාන තව චුට්ටක් හදාගමු මේ ගහයි මේයි අතර පරතරය මීටර් 10ක් වගේ කරලා. තාම ඒතකොට ගහේ වදින්නේ නැහනේ. හරිද? එතකොට තිරිංග යෙදීමට පෙර වාහනේ චලිත වූ දුර තිරිංග යෙදීමට පෙර වාහනේ චලිත වූ දුර මීටර් 4ක් වෙනවා. හරිද? ඔන්න ගානේ පළවෙනි කොටස ළමයි පටන් ගන්න ඔහොම. වාගෙන් අහනවා ඔන්න වාහනයක් යනවා බාධකයක් පේනවා මේ මනුස්සයාට තත්පර දශම 2ක් යනකොනුත් බ්‍රේක් ගන්න මතක් වෙන්නේ බ්‍රේක් ගහන්න කලින් එහෙනම් මේ මනුස්සයා මීටර් 4ක් යනවා. ඔයන් අහනවා තිරිංග යෙදීමට පෙර වාහනේ චලිත වූ දුර කීයද කියලා. ඔයාලට මීටර් 4 කියලා හොයාගන්න පුළුවන්. නෝමල් ඔයා දන්න තියරි එකකින් වේගය ගුණ කිරීම කාලය. දුර කියන්නේ වේගය ගුණ කිරීම කාලය කියලා කොහොමද දන්නවනේ. ඒකෙන් ඔයාලට වැඩි කොට දාගන්න පුළුවන්. හරිද? ඊළඟට මෙයා බ්‍රේක් ගහනවා.
එතකොට ගානේ ආයි කියලා දෙන්න ඕනි ළමයි. බ්‍රේක් ගහන නිසා ගානේ ආයි කියලා දෙන්න ඕනි. මෙයා බ්‍රේක් ගැහුවට පස්සේ මෙයා මන්දනයකින් යන්නේ. මන්දනයකින් යන්නේ. ප්‍රවේගය ළමයි ක්‍රමයෙන් අඩු කරගනිමින් යන්නේ. එතකොට ගානේ කියලා තිබ්බොත් මෙහෙම එකක් දෙවෙනි අවස්ථාවේ වාහනයට ලබාගත හැකි උපරිම මන්දනය නිකමට අපි ගමු අගයක් වාහනේ ලබා ගන්න පුළුවන් උපරිම මන්දනය අපි දෙමු ළමයි තත්පර වර්ගයට මීටර් මන්දනය එකක දෙමු අපි 4ක් වගේ තත්පර වර්ගයට මීටර් 4ක මන්දනයක් මෙයාට තියෙනවා. එහෙම ගානේ කියනවා කියලා හිතමු. හරිද? තත්පර වර්ගයට මීටර් 4ක මන්දනයක් තියෙනවා. හරිද? ආපහු කියනවා වාහනයේ ස්කන්ධයක් දත්තයක් විදියට දෙයි. වාහනය සහිත පුද්ගලයාගේ මේ පද්ධතියම ස්කන්ධය වලට දෙයි. හිතමු කිලෝ 2000ක් කියලා. මම දත්ත දෙකකුත් දෙනවා. ඔයගෙන් ඊළඟ ස්ටෙප් එකේ අහනවා ළමයි. ඊළඟ ස්ටෙප් එකේ අහන්න පුළුවන්. දැන් මන්දනයක් දුන්නානේ. ඔයගෙන් ඊළඟ ස්ටෙප් එකේ අහන්න පුළුවන්. මේ වාහනය මත ඔයා තිරිංග යෙදුවට පස්සේ දැන් ওই ඝර්ෂණ බලය දැන් තමයි ඇප්ලයි වෙන්නේ. මේ බලන්න. දැන් වාහනය චලිත වෙද්දී ඔයා තිරිංග යොදනකොටම වාහනයේ රෝධ මත ළමයි ඝර්ෂණ බලයක් ඇති වෙනවා. වාහනයේ රෝධ මත ඝර්ෂණ බලයක් ඇති වෙනවා. ඒතර වාහන කොයි වෙලාව හරි වාහනේ නවතින්න බලාගෙන යන්නේ. ඝර්ෂණ බලයක් ඇතිලා තියෙනවා. ඔයාගෙන් ඇහුවොත් වාහනය මත ක්‍රියා කරන ඝර්ෂණ බලය නැත්නම් වාහනය මත ක්‍රියා කරන ප්‍රතිරෝධී බලය මොකක්ද කියලා. ප්‍රතිරෝධී බලය මොකක්ද කියලා. ඕගොල්ලෝ දන්න සමීකරණය. ඕගොල්ලෝ නිව්ටන් නියම වල ඝර්ෂණයට කලින් ඉගෙන ගන්න නිව්ටන් නියම වල F = ma ඉගෙන ගන්න ඕනේ. ඔයාට ළමයි දීලා තියෙන ස්කන්ධය. උපරිම මන්දනයක් දීලා තියෙනවා. එහෙනම් වාහනය මත ක්‍රියා කරන ප්‍රතිරෝධී බලය වුවොත් වාහනයේ ප්‍රතිරෝධී බලය එන්නේ මෙහෙම. එම නිසා දැන් ඔයාගෙන අහන වාහනයේ ප්‍රතිරෝධී බලය කියන එක කොහොමද වෙන්නේ? වාහනයේ ප්‍රතිරෝධී බලය වන්න ඔයා F = ma දාන්න. වාහනයේ ප්‍රතිරෝධී බලය F = ma දාන්න. වාහනයේ ස්කන්ධය 2000යි වාහනයේ චලිත වෙන මන්දනය 4යි. එහෙනම් වාහනය මත ක්‍රියා කරන ප්‍රතිරෝධී බලය 8000යි. ළමයි ප්‍රතිරෝධී ඝර්ෂණ බලය ඔක්කොම බලයක් නේ. බලයක් කියලානේ කියන්නේ. එහෙනම් ඒකකේ නිව්ටන්. නිව්ටන් වලින් තමයි ඒකක යන්නේ. හරිනේ? එතකොට ඔන්න වාහනයේ ලක්වන ප්‍රතිරෝධී බලය නිව්ටන් 8000යි. නිව්ටන් 8000යි. තව ඉතින් මේ ගාන තව විදිහකට අහන්න පුළුවන්. තව කියන්න පුළුවන් දැන් වාහනේ ළමයි මීටර 4ක් ඇවිල්ලා තියෙන්නේ මුලින්ම. ඇයි බ්‍රේක් ගහන්න කලින් යා මීටර 4ක් ගිහිල්ලානේ. ඊට පස්සේ දැන් ගහේ වැඩිලා නෑනේ තව මීටර 6ක් තියෙනවානේ. මීටර 4නේ මෙයා ආවේ. තව මීටර 6ක් තියෙනවා ගහේ වදින්න. ගහේ වදින්න පුළුවන්ද නැද්ද? ඒ වගේ තව මේ ප්‍රශ්නේ දිගට යන්නත් පුළුවන්. හරිද? තව මොකක් හරි කතන්දරයක් දීලා මෙයා මන්දනේ යටතේ තව යම් කිසි කාලයක් යනවා. ඒ වගේ මොනවා හරි කියලා මේ තව ගාන මේක වැඩි දියුණු කරගන්න පුළුවන්. හැබැයි ඔයාලට ඝර්ෂණ බලය ගැන අයිඩියා එකක් ගන්න. ඝර්ෂණ බලයේ එදීමක් තමයි මම මේ වෙලාවේ කියා දුන්නේ. ඝර්ෂණ බලයට ඔයාලට විශේෂ වෙනම සමීකරණ ඉගෙන ගන්න නෑ මේ වෙලාවේ. F = ma දාලම වාහනය මත ක්‍රියා කරන ප්‍රතිරෝධී බලය. ඕක තමයි ළම ඝර්ෂණ බලය කියලා කියන්නේ. ඝර්ෂණ බලය ගැන මම අයිඩියා එකක් ගන්න පුළුවන්. එතකොට ඔය වගේ ගණන් ඔයාලට A level essay එකේ හම්බෙන්න පුළුවන්. ඔයාලට ලෑස්ති වෙන්න ඕනි. සරලව ඝර්ෂණ බලය තේරුම් ගන්න ඕනි. වස්තුවක් චලිත වෙන දිශාවට විරුද්ධව දෙන්න ඕනි බලය තමයි විරුද්ධව දෙන බලය තමයි ඝර්ෂණ බලය කියලා කියන්නේ. ඒතර සරලව O level මට්ටමේ ගානක් මේ වගේ තමයි එන්න පුළුවන්. ඔයාලට A level වලදී මේක තව ගොඩක් වැඩි දියුණු කරලා ඝර්ෂණයට සමීකරණත් ඉගෙනගෙන වෙනම කතන්දර ගොඩක් ඉගෙන ගන්න පුළුවන්. හැබැයි O level මට්ටමේදී මේ වගේ ගානකට ඔයාලා ලෑස්ති වෙලා යන්න මේ සැරේ විභාගෙට. හරි.